2026 සිග්න ලග්න හිමියනි මෙන්න ඔබේ ග්‍රහචාරය 2026 ඔබගේ රාජකීය භාවය ලොවට පෙන්වන්න පුළුවන් වසරක්. ඒක නිරන්තරයෙන්ම සිංහ ලග්නය ඒ ලග්නයට නම වැටලා තිබෙන්නෙම එහි තියෙන බලවත් භාවය නිසා. ඒ කියන්නේ සිංහ ලග්න හිමියෙක් තුල යම්කිසි තේජාන්විත භාවයක්, තේජස් භාවයක්, කැපී පෙනෙන ස්වરૂපයක් නිරන්තරයෙන්ම දකින්න පුළුවන් බව තමයි දෛවඥයෝ විසින් පෙන්වලා දෙන්නේ. මෙම වසරේදී 2026 වසරේදී ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයාගේ බලය ඔබට ලැබෙනවා. මේ හේතුවෙන් කොතැනක ගියත් ඔබේ කැපී පෙනෙන ස්වභාවය තමයි ඉස්මතු වෙලා පෙනෙන්නේ. තව දෙයක් තිබෙනවා. රජෙකුට හතුරු වැඩි. එනම් සිංහ ලග්නාධිපති හිමියන්ටත් සතුරු වැඩි. පරිස්සම් වීමත් වැදගත් වෙනවා. 2026 අවුරුද්ද තුල ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ දක්වන්නට පුළුවන්. හදවත, ඒ වගේම කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග ගැන පරිස්සම් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. පපුවේ අමාරු, කොන්දේ අමාරු ඔබට හැදුනොත් ඒ ගැන සුළුවෙන් නොතකා වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබ එය සුළුවෙන් තැකුවොත් මේ රෝග තත්ත්වයන් බරපතල තත්ත්වයන්ට පත්වීමට හැකිවන්නේ ඔබේ ග්‍රහචාරයේ තිබෙන පිහිටීම නිසා බව තමයි දෛවඥයින් පෙන්වා දෙන්නේ. සිංහ ලග්නාධිපති හිමියන් උඩඟු බව පෙන්눔 කරන ලක්ෂණයක් තිබෙනවා. නමුත් ඔබේ උඩඟුකම පහළට දාගෙන කටයුතු කරන්නට වෙනවා. එසේ නොවුවහොත් ඔබේ ළඟම ඉන්න මිතුරන් පවා 2026 වසරේදී ඔබව අත්හැරලා දාලා යාවි. වගේම ඔබට නොයෙකුත් කැපිලි කෙටලි බාධක එන්නට පුළුවන් වසරක්. 2026 ඔබේ රජපුටුව සූදානම් වන වසරක් යාද නම් කරන්නට පුළුවන්. ඔබ රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඔබගේ රැකියාවේ උසස් වීම ලැබෙන වසරක්. දේශපාලන සම්බන්ධතා ඔබගේ දියුණුවට හේතු වේවි. ඔබේ ව්‍යාපාරය බ්‍රෑන්ඩ් එකක් වෙන වසරක් කිව්වොත් නිවැරදි. ඒ නිසා ඔබ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. ඔබට මේ 2026 වසර ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ කරා ගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ කිසිවෙකුටත් යටත් නොවි තනියම උවත් ගමනක් යන්න පුළුවන් වසරක්. ඔබේ ව්‍යාපාර දියුණු කරගන්න හැකියාව පෙන්눔 කරන ග්‍රහචාරයක් තිබෙන බව තමයි මේන් ප්‍රකාශ වන්නේ. ඔබට අනිවාර්යයෙන්ම සමාජයේ ලොකු පිළිගැනීමක්, ඒ වගේම ඵලයක් ලැබෙන වසරක් බවට දෛවඥයින් පෙන්වා දෙන සිද්ධියක් තිබෙනවා. එනිසා මේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උත්සාහවත් වන්න. ඒ වගේම ආදරය ගැන සිංහ ලග්න හිමියන්ට තියෙන්නේ මහා ගාම්භීර තත්වයක්. මොකද උන් ආදරය කරන්නේ ආඩම්බර විදියට. ඔබ කැමති නෑ ඔබේ සහකාරියට හෝ සහකාරයට යටත් වී ඉන්න. ඔබ කැමති ඔබේ සහකාරය හා සහකාරිය ඔබ යටතේ ඉන්නවා නම් තමයි සිංහ ලග්නාධිපතියන් කැමති. මේක නිසාම වර්තමාන සමාජය තුළ මේ සිංහ ලග්නාධිපතියන් ගැටලු වලට මුහුණ දෙන අවස්ථාද දැක තිබෙනවා. ඒ නිසා 2026 වසරේ මේ පිළිබඳව ඔබ දැඩිසේ පරිස්සම් විය යුතුයි. සිංහ ලග්නාධිපතියන්ගේ ආදරය හරිම විශ්වාසවන්ත බවක් තමයි පෙන්වු කරන්නේ. ඔබේ පාට රන්වන් තැඹිලි පාට, ජය අංක 1. ඉරිදා දවස තමයි ඔබට ගුණදහම් පුරන්නට
පන්සිල් රකින්නට ආරම්භ කරන්න හොඳ දවස. ඔබ ආගමික වතාවත්වල යෙදෙන පුද්ගලයෙක් නම් මේ දවස් පාදක කරගෙන මේ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබේ පපුව පරිස්සම් කරගන්න අපි නැවත වතාවක් කියනවා. ඒ පපුව පරිස්සම් කර ගැනීම සහ ඒ තුල ගොඩනැගෙන්නට 2026 වසර ඒ පරිස්සම තුලින් ගොඩනැගී 2026 වසර සාර්ථක කරගන්නට උත්සාහ දරන්නට ඕනේ. ඒ වගේම නායකයන් බිහිවන සිග්න ලග්නය 2026 වසරේදී අලුත් නායකයන් බිහි කරાવી. මේ අනිකුත් ලග්නවලට යම් අභියෝගයක් පවා එල්ල කරන ලග්නයක් තමයි සිග්න ලග්නය. ඔබ සිග්න ලග්නයෙන් උපදින්නට වාසනා කරලා තිබෙනවා. ඒන් ප්‍රයෝජනෙ ලබා ගන්න. එය ඔබේ ඉදිරි දැක්ම ඉදිරි දියුණුව කරා ගෙන යන්නට හැකි තත්වයක් උදා කරගන්න.